감자는 음식을 만들 때 많이 사용합니다. 그런데 사람들은 있으나 또 감자를 사용합니다. 감자를 잘라서 더러운 잔문이나 거울은 닦으면 깨끗해집니다. 감자로 자동차의 유리를 닦으면 쉽게 떨어지지 않습니다. 그래서 비가 오는 날에도 깜빡을 잘 볼 수 있어서 운전하기 좋습니다. 감자 ගැන කියන්නේ උත්තර බල මිස්සරලා මෙතනදීනවා මේ කයන්න කියන ස්ථානට යන්න ඕනේ මොකද්ද? චොන්සෝ හල්තේ කියන්නේ පිරිසිදු කරද්දී. පිරිසිදු කරන. යොරි හල්තේ උයද්දී. උයන විට උයද්දී. උයද්දී. අරේ ආදාසේ මොකද? උයන විටත් හරි උයද්දී. චොන්සෝ හල්තේ එන අල්තේ කියන්නේ යමක් කරද්දී. කරද්දී. මොගල්තේ කද්දී. කල්තේ යද්දී. මන්නල්තේ හමු වෙද්දී. කිදාරිල්තේ රැඳී සිටිද්දී. ඉල්ලාල්තේ වැඩ කරද්දී. එන යමක් කරද්දී කියන දාන මුම් පොබ් එක මොකද්ද? අල්තේ. අල්ලන්න තියනවා නම් සමහර දැන් සල්දාවල අල්ලන්න තියනවා. ආය අල්ලන්න දාන්න ඕනේ නැහැ. එහෙනම් තේයන් විතරයි සල්තේ. මන්දල්තේ හදද්දී. හරි. 감자는 음식을 만들 때 많이 써요. 감자 단어는 감자 කියන අල potato. අල 음식을 만들 때 මොනවා කරද්දීද? කෑම හදද්දී 많이 사용합니다. ගොඩක් භාවිතා කරනවා. ගොඩක් භාවිතා කරනවා. 그런데 나무 사람들도 감자를 사용합니다. මෙන්න මේවා කරද්දී 감자 භාවිතා කරනවා. හොයන්න බලන්න මේ දෙන උත්තර හතරේ. මිනිස්සු උයද්දී ගොඩක් 감자 භාවිතා කරනවා. නමුත් මෙන්න මේ සරම්ද මිනිස්සු මෙන්න මේ වැඩේ කරද්දී මේ 감자 භාවිතා කරනවලු. මොන වැඩේද කියන එක මෙතන හොයන්න ඕනේ. චොන්සෝ හල්තේද, යුරි හල්තේද, ඔන්ජෝ හල්තේද, පල්ලේ හල්තේද? ඒක උත්තරේ දැනගන්න පුළුවන් වෙන්නේ ඉතුරු ටිකක් කියවලා. නැතු හොයාගන්න බෑ. ඔබන් තොරකල් මල්ගෝ කජාන් අල්මජන් ගෝසල් කොර සිස්සියෝ. මෙන්න මේ කයනට තොරකල් යන්න ඕනේ. තොරකල් මල්ලෝ කජා හරි. 감자는 음식을 만들 때는 요리할 때 ගන්න බෑ. ඇයි මෙතන කියලා තියෙනවනේ. 음식 할 때 කියලා. අර ඉතින් කියලා බලමු නේද? 감자를 잘라서 කියන්නේ කපලා. 감자 කපලා තොරෝන් චම්මුන්. තොරෝන් කියන්නේ දැන් කුණු තියෙන චම්මුන් කියන්නේ ජනේලය. ඉනා කියන්නේ හෝ කියලා මෙතන අදහස. හෝ කොවුල් කියන්නේ කන්නාඩිය. කන්නාඩිය තක්කමෝ කෙකත් හේතිම්නිදා. පිහදාන්න පිරිසුදු වෙනවා. තක්කම පිහදම්මම පිරිසුදු වෙනවා. කෙකත් හේතිම්නිදා කියන්නේ පිරිසුදු වෙනවා. නැවතම 감자를 잘라서 감자 කපලා තොරෝන් චම්මුන් අපිරිසිදු ජනේලය ඉනා හෝ කොවුරල් කන්නාඩිය තක්කමෝන් පිහදම්මම කෙකත් හේතිම්නිදා පිරිසුදු වෙනවා. 감자로 자동차에 감자로 කියන්නේ 감자 වලින් 자동차에 කාර් යුරි වීදුරුවත් යුරිර වීදුරුව තක්කමෙන් පියදම්මාම සිප්කේ තොරෝචිජි අංශමිදා. පහසුවෙන් කුණු බැඳෙන්නේ නැහැ කියලා මෙතන කියන්නේ. තොරෝචෝයෝ කියන්නේ මේ කැත වෙනවා කියන්නේ කුණු බැඳිනවා කියන එක. එහෙනම් 감자 කපලා යුරි වීදුරු පියදම්මාම ඉක්මනට අපිරිසිදු වෙන්නේ නෑ. කරේසෝ පිගා ඕන නරේදෝ. ඒ නිසා පිගා ඕන නරේදෝ වහින දවසේ වහින දවසේ තම්පක දවසේ ඉස්සසෝ දැන් 감자 වලින් වීදුරු පියදම්මාම ඉක්මනට වීදුරුවේ ජරා වෙන්නේ නෑ. ඒ නිසා වැස්ස දවසේ උනත්
පහසුවෙන් එළිය බලන්න පුළුවන්. මොකෙන්ද වාහනේ යනකොට. වාහනේ වීදුරුවේ. පොල්සු ඉස්සසෝ උන්ජොන් හගේ චොස්සමෙදාක ෆ්‍රී දාවනේ කරන්න ලේසි කියනවා. එහෙනම් චොන්සෝ හල්තේ යුරි හල්තේ උන්ජොන් හල්තේ පල්ලේ හල්තේ මොකද හිතන්නේ? ඔයාලම. එක නේද? ආ? එක. අනිත් අය සායනි එක. එක චොන්සෝ හල්තේ දෝ කම්ද ඊට පස්සේ මොන වගේ තැන්වලද කියලා තමයි විස්තර කරලා තියෙන්නේ. මොන චොන්සෝ කරදීද නේ? 52 තියෙනවා මෝසේ තේයන් නෙයුන් ඉන්දි මන්නන් ගෝස කොලසිස්සෝ. මොනවා ගැනද මේ ඡේදෙන් කියන්නේ? ගැළපෙන එක තෝරන්න. කම්ජාර මොග්න නියු. නියු කියන්නේ හේතුව. කම්ජා කන හේතුවක් ගැනද කියන්නේ? නෑ. කම්ජාර චරණ පම්පෝ කම්ජා කපන පිළිවෙලද? නෑ. කම්ජාරෝ හල්සින්නන් ඉල්. කම්ජා වලින් කරන්න පුළුවන් වැඩද? කම්ජාරෝ මදසෝ ඉන්නන්සේ කම්ජා වලින් හදන්න පුළුවන් කෑමද? කම්බන්. කම්ජාරෝ අපි දන්නේ නැති ඒවා කිව්වනේ. කරලා බලන්න දැන් ගෙදර තියාලා ටික අපල. අන්තිකත් බේර ගන්න බැරි වෙනවා. බැරි වෙනවා මේ වැඩේ.